අදත් මම ආවා මගේ ලස්සන දවසක් ඔයාලත් එක්ක බෙදා ගන්න. අද උදේම හැරිලා මම මුලින්ම කරේ රසම රස කෑමක් හදපු එක. ඊට පස්සේ බුදු සාදට පූජාව තියන්න වාජන ටික පිරිසිදුවට සෝදලා ඉතින් බුදු සාදට මල් තියන්න මල් කඩලා මල් වලට පැණු තියලා මම ගියා බුදු සාදට මල් පූජා කරන්න. ඉතින් අපි බුදු පූජාව තියෙනවා හැමදාම උදේට. මම ඉතින් අද අර රසට උයාගත්ත කෑම ටික පූජාවට ලෑස්ති කරන්න තමයි මම මේ යන්නේ. ඉතින් ඔය විදිහට බත් දාගෙන ලස්සන බත් දාගෙන ඊට පස්සේ මම ඔයපු කංකුම් හැදුවා අද. කංකුම් ඩෙවල් එකක් දාලා ඒකත් බෙදා ගන්නවා. ඉතින් ඒකත් බෙදාගෙන ඉවර වෙලා මං ආයෙ හැදුවේ කැරට්ටුයි රතු බීට්රුයි එකට කරලා කරි එකක් හැදුවේ. ඒකත් දාගෙන මම බුද්ධ පූජාව ලස්සනට ලෑස්ති කරගන්නවා. ඉතින් අපි කිරියම්ම තමයි වැඳලා ආශිර්වාද අරගෙන බුද්ධ පූජාව තියන්නේ. අද අම්මේ නැති එකේ මම පොඩි ගමනක් යන්න ලෑස්ති වෙනවා. මැදලා වොෂ් දාලා ඔන්න ඉතින් මම රෙඩි වුණා. ඉතින් රෙඩි වෙලා කිරියම්මට වැඳලා තමයි හැමදාම යන්නේ. ඉතින් ඕම් මං චුට්ටක් හැඩවා ලස්සනයිද කියලා. ඉතින් මම ලස්සනයිද යාළුවනේ. ඉතින් ඔන්න බයික් එකටත් වැඳලා කිස් එකක් දීලා යන්න පිටත් වුණා. මේ යන්නේ ඉතින් පොඩි ගමන. ඔන්න ඉන්න අපේ සෝස මල සෑන්ඩ්විච්. ඉතින් මං ආවේ අපේ අක්කීගේ බබාව ඉස්කෝල් ගිහින් දාන්න. ඉස්කෝල් ගිහින් දාලා අපි දෙන්න ඉතින් අවුරුදු ගානකින් මේම තනියෙන් ගමනක් යනවා. ඉතින් ඔය ගමන් අම්මවත් බලන්න ආවා. ඕන්න එනවා ඉතින් ඇවිල්ලා මට කාඩ් එක දුන්නා. ඉතින් අපි අම්මට බයි කියලා ආවා අපේ වැඩේට. shopping ළමයි. ඔයාලත් ආසයි නේද? ඉතින් අපිට ඉන්විටේෂන් එකක් හම්බුණා රෙඩ් රෝස් කදුරුවෙල අලුත්ම බ්‍රාන්ච් එකේ. ඉතින් මේ තියෙන අලුත්ම බ්‍රාන්ච් එකේ ෂෝරූම් එක. ඉතින් ඔයාලත් අදම යන්න. ඉතින් අපි ඊට පස්සේ බබාව ගන්න ගියා ඉස්කෝලේකින්. දුකයි ඉතින් අද දවසේ ගෙවන එක මෙහෙමයි ළමයි. බයි. ඔයාලා පරිස්සමෙන් ඉන්න. බුස්සන්නයි.